තායිලන්තයේ ඇක්වාටික් මූලිකත්වයේ අරගෙන එහෙම නැත්නම් මෙහි තරග නීති රීති පද්ධති සියල්ලකටම මේ ආයතන එකතු වෙමින් තමයි මේ සියල්ල අරගෙන යන්නේ. බොහෝ වෙලාවට අපි දකිනවා රටකින් රටකට ප්‍රමිතිගත කරණයක් තියෙනවා. ඒ වගේම තමයි මේ පිහිනුම් ක්‍රීඩාවට ස්විමින් ඉවෙන්ට් එකකටත් ප්‍රමිතියක් තියෙන්න ඕනේ. නිසා මේකේ හරි නීති පද්ධති රූල්ස් තියෙනවා. ඒ නිසා ඒව ජාත්‍යන්තරයට යනකොට ගොඩක් බලපානවා. ඒ නිසා ඒ ජාත්‍යන්තරයේ ඉඩත් අරගෙන තමයි මේ තැනපත් වෙන්නේ. වගේම මේ තරගය පැවැත්වෙන්නේ කියලා මතක් කරගන්න ඕනේ. ඒ නිසාම AOSI ස්විමින් චැම්පියන්ෂිප් මෙවර පවත්වන්නේ ඒ හැම දෙනෙක්ගේම මේ නිරීක්ෂණයක් මත කියලා අපි මතක් කරනවා. ඒ වගේම තමයි මේ තරගයෙන් ජයග්‍රහණය කර පිරිස වෙත ලැබෙන්න තියෙන සම්මාන කුසලාන මේ හැම දෙයක්ම තමයි දැන් ඔබට දකින්න පුළුවන්කම තියෙන්නේ. මේක ජාත්‍යන්තර මට්ටමේ තැනක්. ඒ වගේම රටවල් 20කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොම සුවිශේෂී ගණනාවක එකතුවක් තියෙන. තමයි 1200කට වැඩිය පිහිනුම් ශූරයන් අද දවසේදී ඉඳන් මේ දින කිහිපය තුළ මෙතන මේ තටාකය ඇතුලේ ක්‍රීඩා කරන්න සූදානම් වෙනවා. අපි බලමු තරගයේ සව් කිහිපයක් ඇතුලේ මේක පවත්වන්න සූදානම් තනිහා කණ්ඩායම් වශයෙන්. ඉතින් අපි බලමු කවුරුන් මේක ජයග්‍රහණය කරාවිද කියලා. ඒ නිසා සියලු තොරතුරු Live 24 හරහා අපි ඔබට එකතු කරන්නම්.